ආයිබෝවන් වසර 80ක පාරිභෝගික විශ්වාසය දිනු යන්ත්‍රෝපකරණ අලෙවිකරණයේ ප්‍රමුඛයා DBL YouTube channel එක වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ DBL DB80 high pressure washer එක ගැන. high pressures ගැන කතා කරද්දී high pressure වර්ග දෙකක් තියෙනවා. domestic high pressures සහ industrial high pressures කියලා. domestic කියන්නේ අපිට එදිනදා ගෙවල පාවිච්චියට ගන්න පුළුවන් high pressures. ඒ වගේම industrial කියන්නේ අපි වෘත්තීය වශයෙන් අපි සර්විස් එකක් කරන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් high pressure. අපි එහෙනම් බලමු DB80 high pressure එක මොන වගේ high pressure එකක්ද කියලා. එතකොට domestic high pressure එකක් ගත්තම ඒක ක්‍රියා කරවන්නේ ආමිචරයක් හරහා. ඒ වගේම industrial high pressures අපි දන්නවා මෝටරයක් හරහා ක්‍රියා කරනවා කියලා. එතකොට මේ DB80 high pressure එක අපිට domestic සහ industrial දෙකටම පාවිච්චි කරන්න පුළුවන් මෝටරයක් කපල් කරපු high pressure එකක්. මේ DB80 high pressure එකේ තියෙන විශේෂත්වය තමයි මේ මෝටරය 100% තඹ කොයිල් වලින් ඔතපු මෝටරයක්. ඉතින් මේ මෝටරෙන් අපිට එක දිගට වැඩ කරන්න පුළුවන් මේ යන්ත්‍රයට හානියක් නොවන විදියට. මේ DB80 high pressure එක අපිට පාවිච්චි කරන්න පුළුවන් 3 wheel service එකක් කරන කෙනෙක්ට, bike service එකක් කරන කෙනෙක්ට, ඒ වගේම අපිට ගෙදර දොරේ වාහන හොද ගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ මෝටර කපල් කරලා තියෙන නිසා සහ මේ මෝටරේ 100%ක් තඹ කොයිල් වලින් ඔතලා තියෙන නිසා අපිට එක දිගට මේකෙන් වැඩ කරන්න පුළුවන්. මේ high pressure එක බාර් 80ක් pressure එක තියෙන high pressure එකක්. ඒ වගේම මේකට හම්බෙන හෝස් එක තමයි මේ තියෙන්නේ. මේක මීටර් 5ක හෝස් එකක් හම්බෙනවා high pressure එකේ ගන්න එක හයි කරන්න. මේ තියෙන්නේ high pressure ගන්න එක. මේ කොට ගන්න එකක් තමයි මේ මැෂින් එකට හම්බෙන්නේ. ඒ වගේම මේකේ ඉන්ලට් එක අපිට මේ වගේ හෝස් එකක් හම්බෙනවා. මේ යන්ත්‍රය අපිට පහසුවෙන් එහා මෙහා හසුරවන්න පුළුවන් යන්ත්‍රයක්. ඒකට හේතුව තමයි මේකට ජලය සැපීමේදී අපිට වර්ග දෙකකට ජලය සපයන්න පුළුවන්. එකක් අපගේ ගෘහස්ත ජල සම්බන්ධතාවයට සම්බන්ධ කරලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම බකට් එකකට වගේ වතුර අරගෙන ඒ බකට් එකට අපිට ඒ හෝස් එක සම්බන්ධ කරලා මේ මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මේ මැෂින් එකට මේ හෝස් දෙක හයි කරගන්නේ කොහොමද කියලා. මේ හෝස් දෙක හයි කරනකොට විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න මේක එක පැත්තක් විශාලව සහ අනිත් පැත්ත කුඩාව තමයි පිහිටලා තියෙන්නේ. ඒ පහසුවෙන් හඳුන්වා ගැනීම සඳහා මේ විශාල පැත්තට තමයි අපි අපගේ සැපයුම් හෝස් එක හයි කරන්නේ. කුඩා පැත්තට තමයි අපි ගන්න කෙන හෝස් එක හයි කරගන්න ඕනේ. ජලය සැපයුම් අපි සම්බන්ධ කරන පැත්තට මේ වගේ ෆිල්ටර් එකක් දීලා තියෙනවා. අපි මුලින් මේ ෆිල්ටර් එක හයි කරගන්න ඕනේ මේකට. මේ ආකාරයෙන් මේ ෆිල්ටර් එක අපි හයි කරගත්තට පස්සේ මේ ඇඩප්ටර් එක තමයි අපි හෝස් එක හයි කරගන්න ඕනේ. අපි දැන් බලමු මේ සැපයුම් හෝස් එක කොහොමද ඉන්ලට් හෝස් එක හයි කරගන්නේ කියලා. මේ ආකාරයෙන් අපිට පුළුවන් මේ හෝස් එක හයි කරලා මේ හෝස් එක මැෂින් එකට සම්බන්ධ කරන්න. ඒ වගේම අපි බලමු ගන් එක සම්බන්ධ කරන හෝස් එක මැෂින් එකේ මේ පැත්තට කොහොමද හයි කරන්නේ කියලා. මේ ආකාරයෙන් අපි මේ ගන් එකට හෝස් එක හයි කරගමු. DB80 high pressure එකත් එක්ක අපිට හම්බ වෙනවා විශේෂිත භාජනයක්. මේකෙන් මොකද්ද කරන්නේ? මේකේ ඇත්තටම කරන්නේ මේක ඩිටර්ජන්ට් බොටල් එකක්. මේක අපිට වාහනේ හොදනකොට වාහනේට සේදුම් දියරයක් පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. ඒකට තමයි අපිට මේ බොටල් එක හම්බෙලා තියෙන්නේ. මේකට අපිට පුළුවන් මේ ඩිටර්ජන්ට් එක පුරවලා මේ ආකාරයෙන් මේ ගන් එකට හයි කරලා මේක වාහනයට අල්ලන්න. සේදුම් දියරේ පාවිච්චි කරද්දී මෙතනින් අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතනින් අපිට ඇඩ්ජස්ට් කරාම තමයි සේදුම් දියරේ පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ අපිට මේක ගලවලා සාමාන්‍ය විදියට වතුරෙන් සුද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපිට යන්ත්‍රයත් එක්ක හම්බෙනවා මේ වගේ ෆිල්ටර් එකක්. මේ ෆිල්ටර් එක අපි කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ? අපි මේ මැෂින් එකට සැපයුම ලබා ගනිද්දී අපගේ ගෘහස්ත සම්බන්ධතාවයකින් ලබා ගන්නවා නම් මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බකට් එකකට වතුර පුරවලා ඒ හරහා අපි පාවිච්චි කරනවා නම් අපිට පුළුවන් මේ ෆිල්ටරේ යොදා ගන්න. මේ ෆිල්ටරෙන් කරන්නේ ඒ බකට් එකේ තියෙන අපද්‍රව්‍ය මැෂින් එකට එන එක වළක්වන එක. ඒක අපිට මේ ආකාරයෙන් මේ හෝස් එකට හයි කරගන්න පුළුවන්. එහෙමනම් අපි දැන් DB80 මැෂින් එක කොහොමද හයි කරන්නේ කියලා බැලුවා. මේක කොහොමද ක්‍රියාකාරීත්වය කියලා බැලුවා. ඒක විශේෂ දෙයක් කියන්න තියෙනවා. මෙතන තියෙනවා ප්‍රෙෂර් ස්විච් එකක්, කට් අවුට් ස්විච් එකක්. අපි යන්ත්‍රය වත් වෙලා හරි එහෙම නැත්නම් අපි එක දිගට බොහෝ වෙලා වැඩ කරනකොට යන්ත්‍රය මේ ප්‍රෙෂර් ස්විච් එකෙන් ඕෆ් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේක නැවත ප්‍රෙස් කරලා අපිට රීසෙට් කරගන්න පුළුවන්. රීසෙට් කරගෙන මැෂින් එක එක දිගට වැඩ කරන්න පුළුවන්. මේ DB80 මැෂින් එක අපිට ගෘහස්ත විදුලියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේකට 3 phase current එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේක 13 ampere plug point එකක් තියෙන්නේ. 13 ampere plug එකක් ගහලා ගෘහස්ත විදුලියෙන් අපිට මේ මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් අපි අද බැලුවා DB80 යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.